ඔයා ළමා කාලයේදී සිද්ධ වෙන ගොඩක් දේවල් ඔයාගේ මුළු වැඩිහිටි ජීවිතයටම බලපානවා. ඔයාගේ රිලේෂන්ෂිප්ස් වලට, ඔයාගේ ආර්ථිකයට, ඔයාගේ ජොබ් එකට, ඔයාගේ කැරියර් එකට මේ සියල්ලටම ඔයාගේ ළමා කාලයේ සිද්ධ වෙච්ච දේවල් බලපානවා. අපි දැන් එකින් එක මේක පැහැදිලි කරගමු. ළමයෙක් ඉපදිලා පළවෙනි අවුරුදු 12 යනකම් ඒ ළමයාගේ මොළේ එයාගේ අවට තියෙන හැමදේම ඇබ්සෝබ් කරගන්නවා. එයාගේ අම්මා තාත්තා හැසිරෙන්නේ කොහොමද? එයාගේ අවට ඉන්න සහෝදර සහෝදරියෝ, ගෙදර පරිසරය මේ සියල්ල ළමයා ඇබ්සෝබ් කරගන්නවා. දැන් කොටින්ම ඔයා කතා කරන භාෂාව පවා ඔයා ඉගෙන ගන්නවා පුංචි කාලේදීම. ඔයා ඉපදිලා අවුරුදු 12ක් වෙනකම් මේ සියල්ලම ඔයා ඇබ්සෝබ් කරගන්නවා. ඉතින් හිතන්න ඔයා ඉපදිච්ච පවුල එහෙම නැත්නම් ඔයාගේ පාසල් පද්ධතිය ඇතුළතදී ඔයා බුලි වුණා. ඔයා ෂේම් වුණා. හරිද? ඔයා ලැජ්ජාවටපත් වුණා. ඔයාව නිතරම කම්පෙයාර් කරා. ඔයාව නිතරම මනසින් වැට්ටුවා. ඔයා හිටියේ ටොක්සික් පරිසරයක. එහෙම නැත්නම් ඔයා හිටපු පරිසරයේ ඔයා ආශ්‍රය කරපු මිනිස්සු කතා කරේම ඍණාත්මක දේවල්. ජීවිතේ දැක්කම ඍණාත්මක විදියට. එහෙමත් නැත්නම් ඒ අය ඔයාට සලකපු විදිහෙන් ඔයාට දැනුණා මාව මේ ලෝකෙට වදයක් වගේ දෙයක්. මාව මේ හැමෝටම වදයක් වගේ දෙයක්. මේ විදිහට මේ පුංචි කාලේ ළමයෙක් හැදෙන වැඩෙන පරිසරය අනුව සෑහෙන දුරකට එයාගේ මොළය ප්‍රෝග්‍රෑම් වෙනවා. හරිද? අපි ජානමය වශයෙන් ටිකක් ගේනවා. නමුත් ඊට වඩා අපි මේ පරිසරය විසින් සෑහෙන දුරකට ප්‍රෝග්‍රෑම් වෙනවා. දැන් ඔක සරලව අර අපි ජාතක කතාවක් කියන්නේ. ඉරව් දෙන්නෙක් හිටියලු එක්කෙනෙක් හොරුන්ගේ පැත්තට වැටෙනලු අනිත් එක්කෙනා තවුසෙක්ගේ පැත්තට වැටෙනලු. තවුසගේ පැත්තට වැටිච්ච එක්කෙනා හරි හොඳට හැදුනලු හොඳ වචන කතා කරාලු. හොරුන්ගේ පැත්තට වැටිච්ච එක්කෙනා මරපියව කොටපියව වගේ නිකන් නරක වචන කියන්න පුරුදු වුණාලු. තමන් හැදෙන වැඩෙන පරිසරය අනුව තමන්ගේ මොළය ෂේප් වෙනවා. හරිද? ඉතින් මේක මේ පුංචි කාලේ මේ වෙන ප්‍රෝග්‍රෑමින් එක ඔයාගේ මුළු ඇඩල්ට් ලයිෆ් එකටම බලපානවා. ඔයා හම්බ කරන විදිය, ඔයාගේ කැරියර් එක, ඔයාගේ ජොබ් එක, ඔයාගේ රිලේෂන්ෂිප්, ඒ රිලේෂන්ෂිප් වල තියෙන සාර්ථකත්වය, ඔයාගේ සතුට, ඔයාගේ සක්සස් එක, ඔයාගේ කොන්ෆිඩන්ස් එක, ඔයාගේ ආත්ම ශක්තිය මේ හැම දෙයකටම අර පුංචි කාලය බලපානවා. අර චයිල්ඩ්හුඩ් එක බලපානවා. ඒතර චයිල්ඩ්හුඩ් එකේදී ඔයාලට ට්‍රෝමාස් ඇති වුණා නම්, කම්පන ඇති වුණා නම්, ඔයා බයටපත් වුණා නම් නිතරම, ගෙදර පරිසරයෙන් හින්දා හැමතිස්සෙම හිටියේ බයෙන් නම්, තැතිගැන්මකින් නම්, නැත්නම් හැමතිස්සෙම හිටියේ දුකෙන් නම් මේක ඔයා ලොකු වුණා කියලා වෙනස් වෙන්නේ නැහැ. ඒ කම්පන ටික ඔයා හරියට ප්‍රොසෙස් කරේ නැත්තම්. ඒව ඒව දරා ගන්න ඔයත් එක්ක සේෆ් මිනිස්සෙක් හිටියේ නැත්තම්. හරිද? ඒ දුක දරා ගන්න සේෆ්ටි එන්වයරන්මන්ට් එකක්, සේෆ් එන්වයරන්මන්ට් එකක් තිබුණේ නැත්තම් ඒ කම්පන ටික ඔයාගේ යටි හිතේ තැම්පත් වෙනවා. ඔයාගේ ශරීරය තුල ගබඩා වෙනවා. ඉතින් ඒක ඔයා මේ ඇඩල්ට් ලයිෆ් එකටම ඔයාගේ මේ වැඩිහිට කාලයටම අරන් එනවා. හරිද? ඉතින් දැන් ඔයාලට ජීවිතේ පොඩි කාලේදී විතරක් නෙමෙයි පසු කාලීනව සිද්ධ වෙන කම්පන හරියට ප්‍රොසෙස් කරේ නැත්නම් ඒ කම්පන වලදී අපිත් එක්ක කවුරුවත් අපිත් එක්ක ළඟින් හිටියේ නැත්නම් හොඳ සේෆ් මිනිස්සෙක් අපිට ආරක්ෂාවක් දෙන්න මිනිස්සෙක් අපි ළඟින් හිටියේ නැත්නම් ඒ කම්පන අපේ යටිහිතේ තැම්පත් වෙනවා. අපේ ශරීරය තුල හැඟීම් විදිහට තැම්පත් වෙනවා. ඉතින් මේ තැම්පත් වෙන හැඟීම් පසු කාලීනව විවිධ මානසික පීඩාවන් ඇති කරනවා. ජීවිතේ පාවෙනවා, කලකිරෙනවා, ගන්න රස්සාව එපා වෙනවා, එක්ක රස්සාව හරියට කරගන්න බෑ. පටන් ගන්න රිලේෂන්ෂිප්ස් වලට මොකක් හරි දෙයක් වෙනවා. රිලේෂන්ෂිප්ස් අවුල් යනවා. පාර්ට්නර්ත් එක්ක හරියට සහයෝගයෙන් ඉන්න බෑ. පොඩ්ඩක් නැත්තම් ට්‍රිගර් වෙනවා. මොකද Tamanට Taman ඉමෝෂන්ස් ගැන, හැඟීම් ගැන, සිතුවිලි ගැන අවබෝධයක් නැහැ. මේව ට්‍රිගර් වෙන විදිය දන්නේ නැහැ. පුංචි කාලේ වෙච්ච තුවාල නිසා, ඒ තුවාල හරියට සුවපත් වෙලා නැති නිසා Tamanගේ මුළු ඇඩල්ට් ලයිෆ් එකම වැඩිහිටි සමයම ඒ තුවාල වලින් ඩ්‍රයිව් වෙනවා. ඒ තුවාල නිසා Tamanගේ වැඩිහිටි කාලය නිකන් නිරපරාධ නාස්ති වෙනවා. ඒ වගේම තමයි මේ පොඩි කාලේ වෙන කම්පන සහ පොඩි කාලේ වෙන අත්දැකීම් ඔයාගේ ආත්ම විශ්වාසයට බෙහෙවින්ම බලපානවා. ඉතින් මේ ගොඩක් කම්පන වලටපත් වෙච්ච කට්ටිය අලුත් දේවල් try කරන්න බයයි. මොකද එයාලගේ හිත කියන ඕක කරොත් මොකක් හරි වෙයි, අවුලක් වෙයි, මොකක් හරි ප්‍රශ්නයක් වෙයි. ඉතින් එහෙම හිත කියන්නේ ඔයත් එක්ක තියෙන වෛරයකට නෙමෙයි, ඔයාව ආරක්ෂා කරන්න. පොඩි කාලේ අලුත් දේවල් try කරනකොට එක්කෝ ඔයාගේ පේරන්ට් කෙනෙක් හැමතිස්සෙම කරේ ඔයාට බනින එක, ඔයාව කම්පෙයා ගන්න එක. එතකොට ඒක ඔයාගේ යටිහිතේ රෙජිස්ටර් වෙනවා. ඔයාගේ මොලේ රෙජිස්ටර් වෙනවා. දැන් මොකද ඔයා දැන් ලොකු වෙලා අලුත් දෙයක් පටන් ගන්න යද්දිම ඔයාගේ මොලය කියනවා නෑ ඔක කරන්න එපා. ඔක කරොත් මෙහෙම වෙයි, අරම වෙයි, මෙහෙම වෙයි කියලා ෆේල් වෙයි කියලා කියනවා. ඒ කියන්නේ ඔයාව ආරක්ෂා කරගන්න. අර වේදනාවෙන් ආරක්ෂා කරන්න. මොකද පොඩි කාලේ එහෙම දෙයක් try කරන්න ගිහලා ඔයා ලොකු වේදනාවකටපත් වුණා. ඉතින් මොලය බයයි මේ දේ ආයෙ කරොත් ආයෙ වේදනාවටපත් වෙයි කියලා. ඉතින් මේ පොඩි කාලේ කම්පන වලටපත් වෙච්ච කට්ටිය, ඒ වගේම පසු කාලීනව විවිධ කම්පන වලටපත් වෙච්ච කට්ටිය, ඉමෝෂනලි වූන්ඩ් වෙච්ච කට්ටිය, ඉමෝෂනලි තුවාල වෙච්ච කට්ටිය ගොඩක් ලොකු ඕවර් තින්කින් තැනක තමයි ඉන්නේ. අලුත් දේවල් කරන්න බයයි. එයාලගේ කොන්ෆිඩන්ස් එක ගොඩක් අඩුයි. හරිද? ජීවිතේ යාලට නීරසයි. හරිද?
අලුතෙන් මොකක් හරි දෙයක් කරන්න යද්දි හරි බයයි. ඊළඟ දේ තමයි එයාලට මේ රෙස්ට් එකේ ඉන්න බෑ. රිලැක්ස් එකේ ඉන්න බෑ. එයාලගේ හිතේ ගිල්ට් එකක් තියෙනවා මේ රිලැක්ස් එකේ ඉන්නකොට. එයාලට හැමතිස්සෙම මොකක් හරි වැඩක් කරන්න ඕන. මොකද එයාලට රිලැක්ස් එකේ ඉද්දි හරි ගිල්ටි ගතියක් දැනෙනවා. එයාලට නිකන් එයාලා වර්ත් නැති ගතියක් දැනෙනවා නේ not enough ගතියක්. මම මේ ලෝකෙට හොඳ මදි කියලා ස්වභාවයක් එයාගේ අභ්‍යන්තරයෙන් දැනෙනවා. ඉතින් මේ தত্ত্বය තියෙන්නේ වාගේ යටිහිතේ. ඒ කියන්නේ යටිහිතේ වාගේ වෙච්ච දේවල් වාගේ මේ ශරීරය තුල හැඟීම් විදියට මේ යටිහිතේ මේව තැම්පත් වෙලා තියෙනවා. ඉතින් මේ ටික අපිට සුව කරගත්තට පස්සේ පුළුවන් අපේ ජීවිතය අපි ලස්සනට ගත කරන්න. මේ ඉමෝෂනල් වුන්ඩ්ස් හැඟීම් වලින් ඇති වෙලා තියෙන අභ්‍යන්තර තුවාල අපි සුව කරගත්තට පස්සේ අපිට පුළුවන් අපේ ජීවිතේ හැම පැත්තකින්ම සාර්ථක කරගන්න. කැරියර් එක පැත්තෙන්, ජොබ් එක පැත්තෙන්, රිලේෂන්ෂිප් වල පැත්තෙන් හැම පැත්තකින්ම අපිට අපේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් ඔයාගේ ජීවිතේ මේ විවිධ පැතිකඩවල ගත්තට පස්සේ අපි ගමු ෆැමිලි ලයිෆ් එක, රිලේෂන්ෂිප්ස්, දරුවොත් එක්ක තියෙන රිලේෂන්ෂිප් එක, පාර්ට්නර්ත් එක්ක තියෙන රිලේෂන්ෂිප් එක, ඒ වගේම සල්ලි එක්ක තියෙන රිලේෂන්ෂිප් එක, ජොබ් එක එක්ක තියෙන රිලේෂන්ෂිප් එක, බිස්නස් එක එක්ක තියෙන රිලේෂන්ෂිප් එක. බලන්න මේ දේවල් අවුල්ද කොහේ හරි. ඒ අවුල් ගොඩක් වෙලාට ඒ අවුල තියෙන වාගේ යටිහිතේ. හරිද? යටිහිතේ මොකක් හරි ජොබ් එක ගැන, කැරියර් එක ගැන, පවුල ගැන, පාර්ට්නර් ගැන මොකක් හරි යටිහිතේ බ්ලොක් එකක් තියෙනවා. හරිද? බාධකයක් තියෙනවා. ඔයාගේ ශරීරය තුල ඒකට බාධකයක් තියෙනවා. බාධාවක් තියෙනවා. අන්න අර දේවල් අවුල් වෙනවා. ඉතින් අපිට පුළුවන් විවිධ ටෙක්නික්ස් ක්‍රමවේදයන් ඔස්සේ මේ අභ්‍යන්තර තුවාල හොඳ කරගන්න. මේ අභ්‍යන්තර තුවාල හොඳ කරගත්තට පස්සේ අර හැම පැතිකඩක්ම දියුණු වෙන්න ගන්නවා. අපේ රිලේෂන්ෂිප්ස් යහපත් වෙන්න ගන්නවා. අපේ කැරියර් එක යහපත් වෙන්න ගන්නවා. ජොබ් එක, බිස්නස් එක අපිට වෙනදට වඩා හොඳ උද්‍යෝගයකින් කරන්න පුළුවන් වෙනවා. හරිද? ඉතින් බලන්න ඔයාගේ ජීවිතේ ඔයා මොනවා හරි දේවල් වලට බයයිද? විභාග වලට බයයිද? ජොබ් එකකට යන්න මොකක් හරි ජොබ් එක ඇතුලේ මොකක් හරි අවුලක් තියෙද? බිස්නස් එකේදී ඔයාට මේක හරියට කරගන්න බෑ කියලා හිතනවද? ඔයාගේ ඇතුලේ නිකන් බ්ලොක් එකක් තියෙද? ලිමිට් ගතියක්. නිකන් ඔයා ලිමිටඩ් වෙන ගතියක්. මට අරක බෑ, මට මේක බෑ කියලා හිතන ගතියක්. එහෙම එන්නේ, ඒ ගතියක් එන්නේ ඔයාගේ තුල තියෙන යටිහිතේ පදිංචි වෙලා තියෙන අර ඍණාත්මක විශ්වාස පද්ධතිය නිසා. ඉතින් මේ ඍණාත්මක බාධාවන් ටික, මේ ඍණාත්මක විශ්වාසයන් ටික අපිට අයින් කරලා දාලා අපිට පුළුවන් නව විශ්වාසයන් ඇති කරගෙන අපේ ජීවිතය වෙනස් කරගන්න සෑම පැතිකඩක් තුලින්ම. ඉතින් ඔයාගේ ජීවිතෙත් බලන්න ඔයා ට්‍රිගර් වෙන ස්ථාන මොනවද? කෙනෙක් එක්ක කතා කරනකොට තව කෙනෙක් ඔයාට මොකක් හරි සැරෙන් කිව්වට පස්සේ ඔයා ට්‍රිගර් වෙනවද? තව කෙනෙක් ඔයාට පෝස්ට් දෙයක් කිව්වම ට්‍රිගර් වෙනවද? ඔයාගේ පාර්ට්නර් මොන වගේ විදියට හැසිරුණාට පස්සේද ඔයා ට්‍රිගර් වෙන්නේ? එහෙම නැත්නම් සල්ලි ගැන ඔයාට මොකක් හරි ඍණාත්මක විශ්වාසයන් ටිකක් තියෙද? ජොබ් එක ගැන, අනාගතය ගැන ඔයාට මොන හරි බයක් තියෙද? බලන්න මේ දේවල් ඔයා තුල නිරීක්ෂණය කළා ඔයාගේ අභ්‍යන්තරයේ තියෙන තුවාල මොනවද? ඊට පස්සේ ඔයාට පුළුවන් මේ තුවාල සුව කරගන්න. ඒ තුවාල සුව කරගන්න කොහොමද? විවිධාකාර අභ්‍යාසයන් ඔස්සේ. මුලින්ම ඔයා රිලැක්ස් වෙන්න ඕන. ඔයාගේ ඇතුලේ අභ්‍යන්තර තුවාල ගොඩක් තියෙනකොට ඔයාට රිලැක්ස් වෙන්න බෑ. ඔයා හැමතිස්සෙම ඉන්නේ ඩිස්ට්‍රැක්ට් වෙවි. එක්ක ෆෝන් එක බලනවා, එක්ක මනෝගගහ ඉන්නවා, කල්පනා ලෝකවල ඉන්නවා. හරිද? ඉතින් මුලින්ම කරන්න ඕන අපි රිලැක්ස් වෙන එක. ඔයාට පුළුවන් යෝග වගේ අභ්‍යාස කරන්න. ඇවිදින්න, එක්සර්සයිසස් කරන්න. මේ දේවල් කළා මුලින්ම අපි අපේ ශරීරය රිලැක්ස් කරගෙන ඊට පස්සේ අපිට පුළුවන් මේ විශ්වාසයන් හඳුනාගෙන මේ විශ්වාසයන් දියාරු කරලා දාන්න. ඉතින් මේව කරන විදිය මගේ channel එකේ මම විවිධ මාතෘකා ඔස්සේ කියලා දෙනවා. ඒ වාට ඒක බලන්න පුළුවන්. ඒ වා කැමති නම් මේ අභ්‍යන්තර තුවාල සුව කරගන්න ඔයාට පුළුවන් මාත් එක්ක පර්සනලි කෝචින් සෙෂන් එකකට ඔන්ලයින් සම්බන්ධ වෙන්න. එහෙම සම්බන්ධ වෙන්න කැමති නම් මගේ account එකට ගිහිල්ලා ඉහළින්ම තියෙන link එක ක්ලික් කරන්න ඔයාට සියලු විස්තරයකින් දැනගන්න පුළුවන්.